මොරටු ඉංජිනේර සිලෙක්ට් වුණාම තව වැඩක් තියෙනවා කරන්න. ඉසෙල් ස්කෝර් එකෙන් කරන්නේ ඔයා මොරටු ඉංජිනේරින් දාන එක විතරයි. මාස දෙකමාරක් 3ක් විතර නන් ඇකඩමික් පීරියඩ් එකක් තියෙනවා. ඉතින් ඒක හරිද? ඊට පස්සේ පටන් ගන්නවා ෆස්ට් සෙමෙස්ටර් එක. ඒ ෆස්ට් සෙමෙස්ටර් එකේ කැම්පස් ආපු හැමෝටම එකට උගන්වනවා. ඩිපාර්ට්මන්ට් කඩන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොරටුවේ තියෙනවනේ. බයෝමෙඩිකල්, ඉලෙක්ට්‍රොනික්ස්, ඉලෙක්ට්‍රිකල්, සිවිල්, mechanical, material, CS, computer science, chemical. ඔම ඩිපාර්ට්මන්ට් තියෙනවා. මොන ඉංජිනේරින්ද කරන්න කියන එක තීරණය වෙන්නේ අර ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකේ. දැන් ඔය ප්‍රධාන ඉස්කෝල කැම්පස් සිලෙක්ට් වෙච්ච උන්ව වෙනම අරගෙන උන්ට වෙනම කැම්පස් එකේ අර ෆස්ට් සෙමෙස්ටර් සබ්ජෙක්ට් ටික උගන්වනවා. උන්ගේ අයියලා උන් ඉගෙනගෙන එන්නේ. දැන් මම ගියාට පස්සේ මම මොකුත් දන්නේ නැහැ. දැන් මගේ යාළුවෙක් හිටියා. ඌව උඹ මේ C එහෙම දන්නවද කියලා. මං ගෝ ABC නේ බං C කියලා. නෑ යකෝ ප්‍රෝග්‍රෑමින් තියෙනවා ඔබ මේව කරන්න ඕනේ. ඊට පස්සේ මට ලැප් එකක් තිබ්බෙත් නෑ ඒක හරිද? වෙන උගේ ලැප් එකේ තමයි මම ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් ගැහුවේ. එහෙම තමයි මම ඉතින් ප්‍රැක්ටිස් කළේ. ඒ කියා දුන්න ඌ 32 ෆස්ට් SMS එක්සෑම් එකේ මමත් 32. අපි දෙන්නම කැම්පස් එකේ 32 වුණා. ඒ කාලේ ඉතින් නිදි නොලබා වැඩ කරනවා හරිද? ඒ ලෙවල් වලට වඩා වැඩ කරා. ඒ කියන්නේ මම සිරාවටම දන්නේ නෑ. වෙන එකට එහෙම වුණා නම් බය වෙනවා. ඇයි බං IT කියන මොකුත් මදහසක් තිබ්බේ නෑ. ලැප් එකක් ගෙදර තිබ්බෙත් නෑ. ඩෙස්ක්ටොප් එකක් ගෙදර තිබ්බේ නෑ. හරිද? අරුමට කියා දීලා මම ගේම ගැහුවා. ඒතර ඒ වගේ දේවල් තියෙනවා. කැම්පස් සිලෙක්ට් වෙච්චුන් ඒවා කරනවා. මොකද අර එක්සෑම් එක සුපිරියට කොට දා ගන්න ඕනේ. මේ ගිය අවුරුද්ද වගේ නම් ගිහිලා තිබ්බේ උඩම ඉලෙක්ට්‍රොනික්ස්. ඉලෙක්ට්‍රොනික්ස්. ඒ කියන්නේ අර ඒ කාලේ ජොබ් තියෙන සීන් එකත් එක්කනේ. අපේ කාලේ ඉලෙක්ට්‍රොනික්ස් තමයි උඩම තිබ්බේ. ඉලෙක්ට්‍රොනික්ස් තමයි හැමදාම උඩ තියෙන්නේ. ඉතින් මම ඉලෙක්ට්‍රොනික්ස් ගියේ නෑ. මම 32 වුණා කියන්නේ මට ඉතින් ඕන එකට යන්න පුළුවන්. ඊට පස්සේ බයෝමෙඩිකල්. බයෝමෙඩිකල් මම කැම්පස් යනකොට තිබ්බේ නෑ. කම්පියුටර් සයන්ස් ඒක උඩ තියෙන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල්. ඊට පස්සේ අපේ කාලේ නම් සිවිල් තිබ්බේ. දැන් සිවිල් තියෙන යටම. සිවිල් ජොබ් නැති නිසා දැන්. ඊට පස්සේ මැකැනිකල්. මැටීරියල් තමයි අපේ කාලේ යටම තිබ්බේ. දැන් මැටීරියල් තියනවලු, කෙමිකල් තියෙනවා, මැටීරියල් සිවිල්. එතකොට ඔයා අර එක්සෑම් එකකට කරගත්තේ නැත්නම් අමුන්ට සෙට් වෙන්න නැති එකට යන්න වෙයි කියලා බයයට තමයි ළමයි මාර විදිහට මැරලා වැඩ කරනවා ඉතින් ඒ කාලේ. ඔයගොල්ලෝ ඉස්කෝලේ ගොඩක් කට්ටිය නැත්තම් ඒක දැනගෙන යන්න. ඒක පොඩි කේස් එකක් ගියා අවුරුද්ද. A level Z score එකෙන්ම ඩිපාර්ට්මන්ට් කඩනවලු. දැන් මම කිව්ව එක්සෑම් එක නැතුව. ඒක අවුල්. සමහර දේවල් තියෙනවා ඔයාට ඇත්තටම ඉංජිනේරින් වලට ඒක වැඩක් නැහැ. A level වල ලංකාවේ පළවෙනි 50ට විතර එන්න බැරුගේ කෙමිස්ට්‍රි තිබ්බින්ද ඇත්තටම. මට අනිත් දෙක පුළුවන් ඉතින් හොඳට. මම කැම්පස් එකේ කෙමිස්ට්‍රි නැහැ. ඒතර මට අර කැම්පස් එකේ ඉංජිනේරින් පාර්ට් එක මට පුළුවන්. කෙමිස්ට්‍රි නැති නිසා. කෙමිස්ට්‍රිත් එක්ක හදපු ඉසෙල් ස්කෝර් එකෙන් අතන ඩිපාර්ට්මන්ට් කඩන එක අවුල්නේ. තේරෙනවද? අනිත් එක ඔයා ලංකාවේ දෙවෙනියා වුණා. කියලා හිතනවා ඒලවල කරලා. එවන්ට ඔයාට ඕනේ ඉලෙක්ට්‍රොනික්ස් කරන්න නෙමෙයි. ඔයාට ඕනේ CS කරන්න. තේරෙනවද? ඔයාට ඔප්ෂන් එකක් නැහැ නේද? ඔයා ගිහලා ඉලෙක්ට්‍රොනික්ස්ම කරන්න ඕනේ. අන්න එහෙම පොඩි අවුලක් තියෙනවා. පිටිසර පළාත් වලින් එන උන් එහෙම කනෙක්ෂන් නම් නැති උන් ඉන්නවනේ ගොඩක් දුර පළාත් වල. උන්ට එහෙම බලන්න විදියක් නැහැ. කව අපේ වීඩියෝ එකම බලන්න විදියක් නැහැ. ඔය සර්ලගේ ප්‍රධාන එහෙම බලන්න විදියක් නැහැ. ඒතර උන්ට ඉතින් උන් නිකන් ගැට්ටෙන් පාස් වෙලා යනවා ඒලවල. උන්ට ඒතර සිවිල් කරන්න වෙන්නේ ඇවිල්ලා. උන්ට මෙහෙ ඇවිල්ලා perform කරලා උඩට එන්න විදියක් නැහැ. ඒකේ නව. හරිද? ඒතර කොහොම හරි ඒක මම දන්නේ කොහොම අරක තමයි දැනට තියෙන සිස්ටම් එක. අර එහෙම වුණොත් බලමු. මම හිතන්නේ ගොඩක් මිනිස්සු ඒකට කතා කරා හැරද? එහෙම වුණොත් ඉතින් ඒකට විරුද්ධව කතා කරා කියලා හිතනවා. අර දැන් තියෙන සිස්ටම් එක හොඳයි. ඒතර ඔයාලා කැම්පස් එකට ගිහිල්ලා ඔයා perform කරලා ඔයාට ඉංජිනේරින් පුළුවන් නම් ඔයාට හොඳ ඒකට යන්න පුළුවන්. ඒක තමයි හොඳම.